සති ගානකට පස්සේ දාපු පළවෙනි ලයිව් එකේ පළවෙනි ප්ලේයර්ම වින් කරා. මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක්. කවුද බං මේ? රිවි වැඩ First blood. මචං Triple kill. awesome එක කවුන්ට් වලින් වැළඳුනාට වැඩක් නෑ බං මේ ගේම් එක ඇතුලේ. බොරුවට වචන වලින් ටිපර් වෙනවා විතරයි. ලේ කෝප වෙනවා විතරයි. First blood. ඒක නම් මචං පෙනී නොපෙනී වැදුනේ ආ. මං එන්න මියව දැක්කේ නෑ එතන බං. ඉන්දා මම ටීම් කෝඩ් එක දෙන්න යන්නේ. කොල්ලේ බහින්න ගැම්මට පරණ අය එන්න එපා. අලුත් කොල්ලෝ බහින්න, සුපිරි කොල්ලෝ බහින්න. මොබයිල් නම් අවුලන්නේ නැහැ. PC version එන්න එපා. මම ඒකට වැඩි කැමැත්තක් නැහැ. normal blue stack ගහුවට අවුලන්නේ නැහැ try කරාට. PC version ගහන අය නෑවිත් හියට කමන්න එන්න එපා. මොබයිල් නම් මොබයිල් වලට පාවට දාලා එන්න කියන්නේ. මොබයිල් කටියට පාවට දාලා එන්න කියන්නේ. හරිද Doom? thank you donations වලට එතක 1 and 1 thank you ඔයාලගේ donations වලට. අරිගතෝ ගණන් කරන්න බැරි gift ගහන කට්ටියට සමා වෙන්න ඕනේ ගණන් කරගන්න බැරි වුණාට. thank you donations වලට. හරි team code එක දෙනවා එහෙනම්. 316යි 50යි 55. මාව ගන්න අර ජනියා එන්නේ නැහැ බං. ජනියා BR scene එකේ ඉන්නේ. ජනියා එන්නේ. රිවි මාව ඇහෙනවද සකෝ? එහෙනම් අද දවසේ පළවෙනි ප්ලේයර් අපි දෙකකට පස්සේ ආපු ලයිව් එකේ පළවෙනි ප්ලේයර් වෙන්න ඇවිල්ලා ඉන්න හෙඩ්ෂොට් රේට් එක 54ක් තියෙනවා. අවුලම්ම නෑ පෙරුවෙන්න. BR උත් හොඳට ගහලා තියෙනවා. මොකද්ද කොල්ලෝගේ ෆෝන් එක? මොකද්ද ඩිවයිස් එක? මගේ 13 මිනි එකක් තියෙනවා. රිවි සෙන්සි කරන කොල්ලෙක් වගේ X7 ගිල්ඩ් එකේ ඉන්නේ. මං X7 සීන් එක පොඩ්ඩක් දන්නවා. X7 එකේ කවුරු හරි ආවා මගේ එකට. මිස්ටර් 7 ගේ ගෝලියෙක්ද? එයා ඉන්නේ නෑ. ගෝලෙක්. නෑ යන්නේ. යා PC ගෑ. ඕකේ බ්‍රෝ. ෆින්ගර්ස් කියන්න ගන්න මොකක්ද අර ඩිවයිස් එකයි කියපුවා කොල්ලෝ. මගේ 13 එකක් තියෙන iPhone. ෆින්ගර්ස් කියන්න ගහන්න. 3 fingers අයි. TikTok කරන කෙනෙක්ද? ඔව් TikTok වීඩියෝ දාන. කට්ටිය දන්නවද ආව ගොඩක් වයිරල්ද? ඒව නයි දන්නේ නෑ. දන්නවද යාළුවේ? මොකද TikTok name එක? ඒ පාර ගේම් සවුන්ඩ් වැඩි වාත්තිරේ හික්කඩු ගිහිල්ලා ආයෙ හික්කඩු යනවනේ බං උඹලා. මොයි කියවන්නේ? ගුලි කාලයි. අදු උඹලා කිස්සුයි. මම සීන් එක TikTok නම මතක නැද්ද? මගේද? ඔව් ඔයාගේ නම තමයි TikTok නම. මට හොඳ. මගේ තියෙන්නේ Rivi X Sensi කියලා ඇත්තේ. ඕකේ. වැඩි විස්තර ඕනේ නැහැ. මගේ ලයිව් එක නිතරම බලනවා සාමාන්‍යයෙන්. ඉස්සර ඉඳලා බලනවා. ඔව් හැමදාම බලලා එන්න try කරනවා. අද දාම එන්න. ලැබිලා තියෙන නම් try එකෙන් උපරිම සාධාරණයක් කරන්න ඕනේ. ෆ්ලැග් එක දුන්න කස්ටම් එක හදන්න level 2 helmet දාන්න. headshot දානවා නම් ඒක අවුලන්නේ නැහැ. ඊටු skill ටික ඔයාලා කැමති skill ටික කැමති ගන් ටික දාගන්න. හරි. සද්දේ අඩුයිලු. මුටුත් පයින්නවා දැන් මගේ ඈ. toxic එක අනේ ආයෙත් කිව්වා. හරි. හරි අපිට හරිදයි දාන්න. ස්කිල් බලන්න. යා. දැන් හරියලු. හරි අපිට. හරිදයි දාන්න. හරිලු. yo katta. Yamete kudasai. මේ හෙල්මට් ගලවපල්ලා ඕයි. රිවි වැඩ. First blood.
Double kill. බලන්න දෙයක් නැති වෙයිද බා? Triple kill. Ace. Awesome! හරි ලස්සනයි. very good. හරිද? මං අරුට හෙල්මට් එක ගලවන්න කියලා මම එනකොට මචං මෙතන මචං වෙන්න ඕන ඔක්කොම වෙලා ඉවරයි බා. what the hell? කවුද බං මේ? අඩෝ පළවෙනි මැච් එක උහුල්ලන්න එපා. දේවාල කට පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්. කවුද බං මේ? මන් දන්නේ ඩයල් එක. පාර නම් පොඩ්ඩක් කේස් වගේ. ඔල්ලු ටික හાર્ඩ් වෙලා. බුදුවේ මන්නේ බං එනමි ටිකේ පාර එන්නේ. අතරනම් ඔළුවක් බා ගන්න තිබ්බා සාන්ත. වසන්ත. මේ වගේ අපේ නම සවුත් වෙනවා. come on. First blood. වසන්ත. අවුලක් නෑ. හොඳ try එකක් දුන්නා. කුඩියක් දෙන්න. ඔබේ දේවාල කටක් බං අරුවට වදින්නෙත් නෑලු. මේ කවුද බං ස්පෑම් කරලා තියෙන්නේ chat එකේ? බැටල් එකක් ඕනේ. එක මුගේ ඇකියුරසි එකට හෙන ගැහුවද බං එකපාරටම උඹලගේදී. මේ ක්‍රිකට් මැච් එකේ පරදුන්නේ ඇයි කියලා දැන් මං කියන්න. අපි මැච් එක කෑවේ ඇයි කියලා මං දැන් කියන්න. බලගේ දේවාල කටවල් බං. you ලස්සන. First blood. Official CA Danosh N4U thank you Kolo. Double kill. Macam. Triple kill. Awesome. හරි ලස්සනයි. very good. Very good. උණුසුම් මැච් වල ඒව මෝඩ වැඩ. බලමු රිවි. iPhone 13. ඔය දැන් පැනල්ද ගියා. බලන් එනිමි දෙක අඩෝ ඒවට පැනල් කියන්න එපා බා. දක්කනේ මූණ ටාප් එක. දෙකට දෙකයි. මෙතන නම් මට ප්ලේන් no issue don't out මචං. අවුල අම්ම නෑ ප්ලේන්. Okay. දෙකයි. ලයිව් ලයික් එකක් දාන්න YT Facebook TikTok YT පැත්ත ලයික් 1k කරමු. සති දෙකකට පස්සේ ලයිව් එක ඇවිල්ලා ඉන්නේ කට්ටිය අඩු වුණාට දුකක් නෑ. මොකද මම සෑහෙන දවසකින් ලයිව් එක ආපු හින්දා ඔෆ්ලයින් යන්න එපා. මැච් එක මැද්දේ මට ඊටත් වඩා තරහ යනවා. එතකොට මම තරහ ගස්සන්න එපා යාළුවේ. මම හරි නපුරුයි. මං දඩුවම් කරනවා. ඔෆ්ලයින් යන්න එපා. මැච් මැද්දේ හරි දුකයි. මේ නදුව නෑ. නදුව ISI නදුව බබ්බු ගහනවද බම්බු. Double kill. කලින් කෑවේ මේ ඩයල් එකකින් සනුගෙන් වැදුනේ කලින් ක්ලොක් ටවර් මැච් එක. රිවි 1-1 එකක් තියෙනවා. අපි බලමු. දෙකට දෙකයි මැච් එක. Triple kill. ප්ලේන් නම් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පට්ට ලස්සනයි. ඉවරයි. අරුගෙත් කවරින් හොඳයි සනුගෙත් තා. මූ පැනල් නෙමේ.
මන් දන්නේ නැහැ මචං ප්ලේන් මට ප්‍රශ්නයක් නැහැ කට්ටිය මොනවා කිව්වත් ප්ලේන් වල නම් no issue මචං හරිද ඒක නම් මචං පෙනී නොපෙනී වැදුනේ ආ 3-2යි රවුන්ඩ් එකක් ඉස්සරහට යනවා මේ පැත්තෙන් අපි බලමු එනමි ටිකත් අවුලම්ම නැහැ සුපිරි හොඳේ පට්ට සෙට් එකක් බහැලා ඉන්නේ මේ පණ්ඩ ගිහිල්ලා ඒක නම් ඇතුලේ වැදුනේ මේ මූ හීල් කරනවා First blood. අඩ ඇතුලේ ගහනවා මූ ඇතුලේ ගහනවා මෙන් නොක් කෙන ඩයල් අර නොක් ඕෆ්ලයින් ඩයල් එක තාපයක් නෙවෙයි මැච් එක බොක වෙනවා ඔය හින්දා පිටිපස්සේ මං එන්න මියව දැක්කේ නෑ එතන බා හසන් කවීෂ ඔෆිෂියල් Double kill. thank you මට ඔයාලගේ නම් කියව ගන්න බෑ ඒකට සමා වෙන්න Triple kill. ලයිව් එක ලයික් කරන්න TikTok ඩබල් ටැප් කරන්න Facebook YouTube ලයික් කරලා subscribe කරලා follow කරලා support එකක් දෙන්න මගේ රත්තරන් මල්ලි comment miss වෙයි Facebook පැත්ත ගණන් ගන්න එපා උනා ඉන්නේ ඒකනේ දුක දැන් උඹලා හිත කියන්න එපා නදු ISI හිටියා නම් ගහනවා කියලා ඌ මැච් 3කට විතර හිටියා නදුව ලබු කන්න ගියානේ එක කවුන්ට් වලින් වැළඳුනාට වැඩක් නෑ බම් මේ ගේම් එක ඇතුලේ බොරුවට වචන වලින් ටිපර් වෙනවා විතරයි ලේ කෝප වෙනවා විතරයි First blood. ඌ ඔප්ටිමයිස් කරනවලු මූත් අද දැන් මේ ඩයල් එකත් එගි කවුද එගි නෙමෙයි ඔගි වගේ දන්නේ බා දහන් ගහලා බලන්න ලොබියට ආවට පස්සේ මොන හරි දානවද කියලා ඔගි නම් කිව්ව මොනවද ඔප්ටිමයිස් සීන් එකක් කියන කරනවා කියලා ඇතුලෙන් කියලාමනේ ගැහුවේ දා මතකනේ දැන් මූත් iPhone කාරෙන්නේ අහමුකෝ අරුත් iPhone Double kill. sensitive දමුණසේ මම දන්නව sensitive ලබ්බවල් නම් මම ඔය කරලත් නැහැ මම දන්නේ මන් දන්නේ ඔය දාලා මොනව වෙනවද කියනවත් මම දන්නේ හරි එන්සි ගන්නවා ඉතින් කට්ටිය මේ ගේම් එකට මෙච්චර දුකක් විඳිනවා කියලා මම දන්නේ නැහැ ඉතින් එමුලේටර් ගහට කට්ටියට ලොකු දුකක් විඳිනවා කියන්න දන්නවා මේ එමුලේටර් වල මේ PSK දුයි මේ mouse control බග් ගන්න මනන් ඒවයි PC තමයි පොඩ්ඩක් අමාරු මොබයිල් ගේම් එකක් ඉන්න මොබයිල් එක ඇතුලේ මොබයිල් ගේම් එකේ මෙච්චර දුකක් විඳින්න ඕනේ කියලා නම් ඉතින් මම දන්නේ නැහැ රිවි අපිට ආයේ මේ කන්න බෑ කෙලින්ම ගහගෙන යන්න ඕනේ මේ අර එහා පැත්තේ ඩයල් එක සනුවා ඌ හැම වෙලේම අවසාන වෙනකන් ඉතුරු වෙනවා ඌ කපටියා දැක්කනේ නදුවා කියලා සකන් නෑ දැක්කනේ උඹලා බොරුවට පැනල් කියනවා ළමයි තීරණාත්මක මැච් එකක් යන්නේ නදුව නෙමෙයි සඳුවා සමාවෙන්න දැන් උඹලා ඉතින් ඇබ්නෝමල් විදිහට වැදුනොත් ඉතින් එහෙම කොට දුවන්නේ හරිද ඌ සාමාන්‍යයෙන් MVP වෙලා මැච් එකේ ඌගෙන් කෑවුවාම උටත් පැනල් කියන සීන් එකක් දැන් තියෙනවා එහෙම තරහ පිළිමහන සෙට් එකකුත් ඉන්නවා ඒක කිල් කස්ටම් වලදී කාලා එක්ක හෙඩ්ෂොට් රේට් එක වැඩි උම කේස් වලට දැන් තරහ පිළිමහන සීන් එකක් තියෙනවා ඌ පැනල් නොවුනත් උට බයින සීන් එකක් දැන් තියෙනවා වගේ මට තේරෙනවා මම දන්නේ නැහැ ඉතින් ඕක ඇත්තටම මම නිකන් මේ ගෙස් කරලා කියන්නේ First blood. පැනල් කියනවා නම් ඉතින් ඒවට ප්‍රූෆ් කියන්න ඕනේ නේද බං නැත්නම් ඉතින් වචනෙන් කියලා වැඩක් නැහැ මිනිස්සුන්ට මම ඕවා පිළි අරගෙන මම ඊට පස්සේ ප්‍රූෆ් ගන්න නැතුව උඩ පැනල් කියලා පැනල් ඊට පස්සේ එහෙම ස්පෑම් කරපු ආලන මේ වැරදි අර මෙතන ලයිව් එක දාගෙන මේ වචන පිළි අරගෙන කියපු මමයි වැරදි වෙන්නේ ඒ හින්න පැනල් කියන කට්ටිය තමන් කියා ගන්න ප්‍රූෆ් කියනවනම් මට එවන්න සලස්සා ඊට හයිදි මට නම් කරන්න බෑ ඉතින් හැමදාම කියනවනේ මේ අඩනවා දොඩනවා නෙමෙයි සිරා සීන් එක කියන්නේ සුද්දා Double kill. බූස්සන් දුවනවා ගම් වටේම සුද්දා හරිද GTA 777 SRP white
එදක තව කොල්ලෙක් ගහලා දෙන gift එකක් මට යාගේ නම කියා ගන්න බැහැ සමාව වෙන්න. අසන් thank you. යාටත් thank you යාළුවා. thank you කොල්ලෝ. රික් එකක් දාන්න කියලා දන white. කොල්ලෝ මැච් එකේ ඉන්නේ. රික් දැම්මොත් හැමෝටම දාන්න වෙන SRP එක අමාරු වැඩක්. ඒකනේ වැඩේ. එක්කෙනෙක්ට දැම්මොත් අනිත් කට්ටිය අහනවා අපිට දාන්න නැත්තේ කියලා. මේකේ පොඩි පොඩ්ඩක් කේස් එක. බොයිස් මෙයා ගැහුවොත් බැඩ් එක. අසහ පැනල්. හරිද? 3ක් හිටියට මැච් එක හાર્ඩ්. හරිද? මෙයාට පැනල් කියන සෙට් එක මම දන්නේ නැහැ මෙච්චර තටබන්න ඕනේ නැහැ පැනල් දාගෙන නම්. එච්චරයි. අරුට 120ක් පැදුණා නේ බා. මු කන්නේ මොනවද? ඉබිමස්ත තලගොයි මස්ත. දෙවි අපරාධ කලින් මැච් එක. අඩු වැදුන්නේ අරු වෝල් බැටල් එක. සනු එතන වලිය ගන්න තිබ්බ ඔයාට. ඔයා වෝල් ගහලා සර්වයිවල් බැටල් එකක් ගියේ සනු. 4-4 රිවි මැච් එක යනවා ඔයාගෙන් 3යි ඉන්නේ. මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙනවා. එන්න මේ පැත්තේ බහැලා ඉන්නේ. අනික උන්ගේ රෑන්ක් තිබ්බා සුපිරියට හොඳට. ගේම් එකේ ඇක්ටිව් ඩයල් ටික. කායි අර බෝල් එක ගහනවා සිටි ගාලා මට. මෙයාගේ ස්පීඩ් එකට මෙයාට එනමි නිකන් මේ නිකන් මිස් වෙන සීන් එකක් තියෙන්නේ. ළඟ ඉඳලත් මිස් වෙන සීන් එකක් තියෙන සමහරක් වෙලාවට. 83යි. අර මේ රැපර් අන්ඩර්වර්ල්ඩ් එක දැන් පිස්සු කියනවාද? මම ෂොට් ගන්න එක නම හරියට කිව්වා නේද? මට මතක නැහැ මම දැන් ෂොට් ගන්න ඕන නම්. First blood. Nice. Triple kill. අම්මෝ ඇති අන්දම් 5ට 5යි. අඩෝ මේ ආයෙ කන්න බෑ. 6ට 5 බෑ. 5-7 වෙන්න ඕනේ මැච් එක. රිවි. පාර මේ උඩින් නිකන් අර නිකන් ෆ්‍රී ස්ටයිල් ලගේ නෝමල් ගහන්න එපා. එනමි හાર્ඩ් නෑලු. එතකොට මේ 5ක් ගැහුවේ උන්ගේ අප්පොච්චිලාද? මිනුවා. මේ ඇවිල්ලා කිව්ව ගහන්න බෑ කියලා. හරිද? ඒ PC version මයි ගහන්නේ අතාරලා නෑ වැඩි. මේ ඉතින් ඒ කට්ටිය ගෙන් First blood. ඕ මම කිව්වනේ මම කිව් මෝඩයගේ බම්මෝ. මොඩයගේ දහක් අනිවාර්යෙන් gift කරනවා මොනවා කියන්නේ gem නෙමෙයි මාකර gift එකක් ගන්න පුළුවන් wallet එකට නිකන් ඔහේ gem cream code දාලා දෙන වෙලාවල් තියෙනවා ඒ winners-ලා නැති වුණාම නැත්තම් මොකක් හරි අවුරුදු උත්සවයකට වගේ event එකක් වගේ කරත් එහෙම නැතුව මගේ live එකේ නිකන් මම gift දෙනවා හරි අඩුයි playing බල්ලා හොඳ talented players-ලා ඉන්නවනම් මම gift එකක් දෙනවා අනිවාර්යෙන් ඒක දෙපාරක් හිතන්නේ ඒ වගේ gift එකක් ගන්න try කරන්න මල්ලි ඉතින් නැතුව නම් වැඩේ අමාරුයි අරාවෙන්න එපා එහෙම දෙන්න බැරි කමක් නෙමෙයි දෙන එකේ වටිනාකමක් තියෙන්න ඕනේ සුත්තා හරි ෂාපාරක් ඕනේ වාසනා thank you donations වලට උල්ද කියලා අහලා තියෙනවා නෑ පැතලි ප්‍රශ්නයක් one man show එකක් තියෙන්නේ මේක 6ට 6 ගියොත් නම් ඊළඟට සුපිරි මැච් එකක් තියෙනවා ටොක්සික් ලෝගන් ඉන්නේ අනුකෝ යාල මේ මට නාය කාන ඉන්නේ මල හොස්ස හැදෙනවා ඉන්නේ 74යි ලයිව් එක ලයික් එකක් දාන්න බයිටි Facebook TikTok ස්ක්‍රීන් එක ඩබල් ටැප් කරන්න අපේ TikTok කොල්ලෝ සෙට් එක ලයික් 100k කරලා සපෝට් එකක් දෙන්න TikTok අයියෝ අනේ අයියේ ඒක දිගයිනේ ජනියාගේ එන්නකොළු ජනියා ගහන්න නැත්තම් ඉතින් මම බලෙන් ගස්සන්නේ ඉබ එදා ආවනේ ලයිව් එකට මතකද වල හිටියා one man show එකක් තියෙන්නේ Triple kill. යෝ කත්තා යමති කුද්දසයි ඩෙවින් 777 ට දෙමලු ඩෙවින් මගේ ගෝලයෙක් මචං ඉස්සර අඩෙක්ට ගහපු ඉවෙන්ට් එකේ ඩෙවින් හිටියා අපි වීඩියෝ ටික කරලා ලයිව් කරනට වැඩි කරගෙන යනවා ඔල්ලෝ 6ට 6යි තීරණාත්මක මැච් එකක් යන්නේ මම වැඩි උල්ලන්නේ නැහැ ලස්සනට මැච් එක ෆිනිෂ් වෙන්න ඕනේ කියලා තමයි මගේ ප්‍රාර්ථනාව මොකද ඩයල් එක 90 තමයි පොඩ්ඩක් තදට ඉන්නේ අපම් මගේ මල්ලි ටිකක් වෙලාව අරගෙන
රිලැක්ස් වෙලා කවරින් එකේ කලබල වෙන්නේ නැතුව නියමෙත් එක්ක දුස්සෝයි ඒක නම් වැදුනා මචං Double kill. සුපිරි හරි ලස්සනයි. very good. හරිද? follow come on Rivi මේ දැස පෙරුම් පුරයිද යාළුවේ සනුවා එහා පැත්තට ඵලයන් කොල්ලෝ ඌ ඇවිල්ලත් ඉවරයි ඔබ කොහෙද වෝල් ගහන්නේ නඩෝ චුස් ගානවර අම්මට සනුවා ඉන්නේ අනුවයි කවරින් හොඳයි අනුවා ඩේන්ජර් අඩේ මැච් එක සර්වයිවල් බැටල් එක ගන්න යන්න බෑ හොඳේ ලබ්බ වෝල් ගහ අන්නරු වෝල් ගහනවා ඉතින් අයියෝ හික්කඩු වෙනවා හරිනේ පුකේ අමාරුව සනු හරිනේ පුකේ අමාරුව සනු දැන් ගහගත්ත වෝල් වටයා හරිනේ අමාරුව නයිස් පා නූලෙන් බේරගත්තේ මැච් එක ඔන්න තවත් තින කෙනෙක් කියන්න සතුටුයි සති ගානකට පස්සේ දාපු පළවෙනි ලයිව් එකේ පළවෙනි ප්ලේයර්ම වින් කරා මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක් මේක ලියා ගන්න අද දවස් දිනය වෙලාව ඔක්කොම ලියා ගන්න මගේ රත්තරන් මල්ලිය මොකද මෙහෙම ලයිව් එකක් කලාතුරකින් ඔයාලට හම්බෙන්නේ ඉතින් ඒක ලයිව් බලපු කට්ටිය ඔයාලා සුපිරියක් ලයික් එකක් දාන්න හાર્ට් ඇස්සක් දාන්න මොකද පළවෙනි මැච් එකම දිනලා එහෙම වෙන්නේ පට්ටම කලාතුරකින් හරිද මේ ඔයාලා වාසනාවන්තයි මගේ ලයිව් එක බලන සෙට් එක ඩිස්කෝඩ් ගෙන්නපන් මේක ඩිස්කෝඩ් ගෙන්නන්න මොනවද බන් තියෙන්නේ මුගේ වෝල් එකේ තියෙන අහවල් ෆොටෝයි වීඩියෝ බලලා ඉන්නද ඩිස්කෝඩ් ගෙන්නන්න කියන්නේ මෙච්චර මේ තට බලා ගහලා ඈ මෙහෙම ගහලා ඩිස්කෝඩ් ගෙනනවා කියන්නේ යකෝ අරන් මල්ලි ලොබියට දෙන්නේ රික් එක ගන්නවා සනු වෙල් ප්ලේඩ් සෙට් එක සුපිරි ඈ